අද අපි කතා කරන්නේ වෙබ් ප්‍රෝග්‍රෑමින් වල සබ්ජෙක්ට් එකෙන් අපි හදන ස්කිල් ෂොප් කියන වෙබ් ප්‍රොජෙක්ට් එකේ 25 වෙනි වීඩියෝ එක ගැන. අපි මේ වීඩියෝ එකේදී කතා කරන්නේ වොච් ලිස්ට් එකට ප්‍රොඩක්ට් එකක් ඇඩ් කරගන්නේ කොහොමද සහ ඒක අපිට පෙන්වන්නේ කොහොමද කියලා. එතකොට අපිට බලා ගන්න පුළුවන් මෙතන අපේ හෙඩර් එකේ තියෙන වොච් ලිස්ට් කියලා පාර්ට් එකක්. එතන අපි ඒක උඩ ක්ලික් කරාට පස්සේ අපිට මේ විදිහට බලා ගන්න පුළුවන් ඩිසයින් එක. ඒ කියන්නේ මේක තමයි අපේ empty වොච් ලිස්ට් එකේ එක ප්‍රොඩක්ට් එකක්වත් නැතිකොට අපිට පෙන්වන view එක. එතකොට අපිට පුළුවන් මෙතනින් browse skill කියන බටන් එකට ක්ලික් කරාට පස්සේ අපි මේ විදිහට navigate වෙනවා basic search product.php එකට basic search එකට. ඊට අපිට මෙතනින් අපිට ඕන ප්‍රොඩක්ට් එක මේ විදිහට ආවට පස්සේ මෙතන heart එකක් toggle වෙනවා බලා ගන්න පුළුවන්. මේ heart උඩ ක්ලික් කරාට පස්සේ මෙතනින් මේ විදිහට ප්‍රොඩක්ට් උඩ heart එක තියෙන heart එක උඩ ක්ලික් කරාට පස්සේ අපි යවනවා ඒක අපේ watch list එකට ඇඩ් වෙනවා. ඒ විදිහට අපිට ඇඩ් කරගෙන watch list එකට ගියාට පස්සේ බලා ගන්න පුළුවන් වෙනවා. අපි මෙතනින් අපි එහා පැත්තෙන් ඇඩ් කරගත්තු ප්‍රොඩක්ට් දෙක මෙතනට ඇවිල්ලා ඩිස්ප්ලේ වෙනවා. ඉතින් මෙතන අපිට බලා ගන්න පුළුවන් වෙනවා අපි ස්කිල් දෙකක් පස්සේ බලන්න සේව් කරලා තියෙනවා කියලා. එතකොට මේ විදිහට අපිට තියෙන එක උඩ ක්ලික් බලද්දී ප්‍රොඩක්ට් එකේ ඉමේජ් එක ටොගල් වෙවි hover වෙවි පෙන්වන බලා ගන්න පුළුවන්. අපි දැන් බලමු ඒකේ කෝඩින් පාර්ට් එක. අපි මුලින්ම බලනවා පොඩ PHP ටැග් එකක් ඇතුලේ session එකක් තියෙනවාද session එක නැත්නම් session එක start කරන්න කියලා database එකත් required කරගෙන authorization එකත් required කරගන්නවා. ඊට පස්සේ අපි variable වලට log වෙලා ඉන්න user ගේ details ටික ගන්නවා account type එක ඊට පස්සේ user ID ඒ ටික ගන්නවා. log වෙලා ඉන්න user ගේ role එක buyer කෙනෙක් නම් එයාව index.php එකට යවන්න කියලා කියනවා. ඊට පස්සේ අපි මෙතනින් queue කියලා variable එකක් හදාගෙන product එකේ details ටික අරගෙන තියෙනවා. ඊට පස්සේ items මෙතනින් බලලා තියෙනවා. ඊට පස්සේ මෙතන අපි header එක required කරන් තියෙනවා. ඊට පස්සේ මෙතන පල්ලෙහාට ආවට පස්සේ අපි බලා ගන්න පුළුවන් වෙනවා paragraph tag එකක් ඇතුලේ අපි දාගෙන තියෙනවා. මෙතනින් items කීයක්ද මෙතන සේව් කරන් තියෙන item කීයක්ද කියලා පෙන්වන්න අපි count එක ඇතුලේ item කියලා variable එක පෙන්වලා තියෙනවා. ඊට පස්සේ මෙතනින් අපි හදාගෙන තියෙන්නේ basic search එකට යන part එක. ඊට පස්සේ මෙතනින් if count බිඳුවට වැඩි නම් එහෙම අපිට පෙන්වන්න කියලා තියෙන්නේ design එක මේක බිඳුවට අඩු නම් empty product view එක පෙන්වන්න කියලා මෙතන අපි කියලා තියෙනවා. ඊට පස්සේ මෙතන for each එක පටන් ගෙන දාලා තියෙනවා. මේ විදිහට අපි product එකේ ID එක අරගෙන product එකේ image එක බලලා තියෙනවා. image එක නැත්තම් default image එකක් අපි දානවා. ඊට පස්සේ මෙතනින් අපි බලලා තියෙනවා product එකේ level එක product එකේ seller ගේ නම ඊට පස්සේ product එකේ title එක reviews ඊට පස්සේ price එක වගේ දේවල් මෙතනින් අපි include කරන් තියෙනවා. ඊට අපි ඒ ඔක්කොම පස්සේ for each එක end කරන් තියෙනවා. ඊට මෙතනින් අපි PHP tag එකක් ඇතුලේ බලලා තියෙනවා validation part එකක් වගේ count එක බිඳුවට වැඩි නම් මෙතනින් අපි constant variable එකකින් document.getList කියලා අපි හදාගෙන තියෙනවා. ඉතින් එතකොට grid එක return කරනවා. මෙතනින් ක්ලික් කරාට පස්සේ heart එක නැතුව close heart එකක් වෙන්න හදලා තියෙනවා. ඊපස්සේ මෙතනින් අපි හදාගෙන තියෙන්නේ constant variable එකක් හදාගෙන තියෙනවා. ඒක form data එකට append කරගෙන
product id එක යනවා hotlist.php කියලා ෆයිල් එකකට. එතකොට ඒකෙදි වෙන්නේ මෙතන අපි PHP tag එකක් ඇතුලේ session එකක් start කරගෙන තියෙනවා. session එකක් තියනවාද බලන්න. නැත්නම් session එකක් start කරගෙන database එකත් connect කරගන්නවා. ඊට පස්සේ මෙතනින් අපි header එකක් දාගෙන තියෙනවා content type එක application/json කියලා. මෙතනින් authorization එක check කරනවා එන user ගේ. ඊට පස්සේ user ගේ ID එක product එකේ ID එක අරගන්න variable වලට. ඊට පස්සේ මෙතනින් අපි එන data ටික success නැත්නම් message එක එහා පැත්තට යනවා input invalid input කියලා. ඊට පස්සේ මෙතනින් අපි බලනවා ඒ ID එක දැනටමත් watch list එකේ තියෙනවද කියලා. එහෙම නැත්නම් එහෙම තියෙනවා නම් එහෙම අපි watch list එකෙන් remove කරන්න කියලා කියනවා. ඊට පස්සේ එතකොට එහෙම නැත්නම් watch list එකට add කරන්න කියලාත් අපි මෙතන කියනවා. ඊට පස්සේ මෙතනින් බලලා තියෙන්නේ එහා පැත්තේ එන JSON query එක action එක remove වෙච්ච එක නම් අපි ඒක product remove කියලා ඒක පෙන්නනවා. ඊට පස්සේ product එක add වෙන save කියලා අපි ඒක පෙන්නනවා. ඊට පස්සේ මෙතනින් product item count එක බිඳුවට සමාන වුණොත් එහෙම අපිට මෙතනින් ආයෙ පාරක් empty view එක පෙන්වන්න කියලා අපි හදාගෙන තියෙනවා. ඒ විදිහට තමයි අපි අපේ watch list එකේ product එකක් add කරන්න සහ product එක view කරන්න හදාගෙන තියෙන්නේ. අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. Thank you.